සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ ඩිජිටල් ප්‍රෙෂර් මීටරයකින් කොහොමද අපි නිවැරදිව රුධිර පීඩනය මැනගන්නේ කියලා දෙන්න. මම ඔබ වෙත මේ ගෙනෙන කරුණු කාරණා ඉතා හොඳින් අහගෙන ඒ සිදු කර ගන්නා ලෙස මම ඉතාමත් කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඩිජිටල් ප්‍රෙෂර් මීටරයකින් ප්‍රෙෂර් නිවැරදිව මැන ගැනීමට පෙර සහ මනින අවස්ථාවේ අනුගමනය කළ යුතු වැදගත් පියවර කීපයක් තිබෙනවා. වැරදි ඉරියව් හෝ කුඩා අතපසුවීම් නිසා පීඩන අගයන් වෙනස් වෙන්න පුළුවන් නිසා මෙම පියවර නිවැරදිව අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. රුධිර පීඩනය මැනීමට පෙර විනාඩි 20ක්වත් පුටුවක වාඩි වී විවේක ගැනීම ඉතා වැදගත්. අඩුම ලෙස විනාඩි 10ක් හෝ විවේක ගැනීම ඉතාම වැදගත් වෙනවා. පීඩනය මැනීමට පැයකට පෙර තේ, කෝපි බොන්න එපා. දුම්පානයෙන් හා ක්‍රියාශීලී ව්‍යායාම වලින් වළකින්න ඕන. මුත්‍රාශය පිරී තිබීම නිසා රුධිර පීඩන අගය තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂණයට පෙර මුත්‍රා පහ කර පැමිණෙන්න කියලා එම රුධිර පීඩනය මන්න කෙනාට අපි දැනුම් දෙන්න ඕන. පිටකොන්ද කෙලින් තබා පසුපසට හේතු විය හැකි පුටුවක සුව පහසුවෙන් වාඩි වන්න. කකුල් දෙක එක මත එක දමා වාඩි වෙන්න එපා. පාද දෙකම බිම සමතලව තබා ගන්න. ඔබේ අත මේසයක් මත තබා එහි රුධිර පීඩන කෆ් එක බඳින මට්ටම ඔබේ හෘද මට්ටමට සමගාමීව තබන්න. වැලමිටෙන් ඉහළ බාහුව ප්‍රදේශයේ ඇඳුම් ඉවත් කරන්න. එසේ සිදු කරන්නේ තද ඇඳුම් උඩින් කෆ් එක දැමීමේදී වැරදි අගයන් ලැබෙන්න පුළුවන් නිසා. වැලමිට නැමෙන සංදියට අඟලක් පමණ ඉහළින් කෆ් එක ඔතන්න. කෆ් එකෙන් පිටවන රබර් බටය ඔබේ අතේ මැදින් අල්ල දෙසට කෙලින්ම විහිදෙනසේ තිබීම ඉතාම වැදගත්. කෆ් එක ඉතා තදින් හෝ බුරුල්ව තබන්න එපා. එය මැදට ඔබේ ඇඟිලි දෙකක් ඇතුල් කළ හැකි තරමට බුරුල්ව පැවතිය යුතුයි. දැන් මීටරයේ ඇති ස්ටාර්ට් හෝ ඔන් බොත්තම ඔබන්න. මෙහිදී කෆ් එක ස්වයංක්‍රීයව හුලං පිරී තද වෙනවා. ඉන්පසු හුලන් අඩුවෙමින් අගයන් තිරය මත දර්ශනය වෙනවා. පරීක්ෂණය සිදුවන අතරතුර කතා කිරීමෙන්, සිනාසීමෙන්, අත්පා සෙලවීමෙන් වළකින්න ඕන. නිශ්ශබ්දව සිටීම ඉතාම වැදගත්. තිරය මත අගයන් 3ක් ඔබට දර්ශනය වෙනවා. SYS ලෙස සටහන් කර ඇති සිස්ටොලික් පීඩනය. එය හෘදය සංකෝචනය වන පීඩනය කියලා අපි හඳුන්වනවා. DIA ලෙස සටහන් කර ඇති ඩයස්ටොලික් පීඩනය. එය හදවත විවේකීව ඇති විට හදවතේ ඇති පීඩනයයි. තිරය මත පල්ස් ලෙස සඳහන් කර ඇත්තේ ඔබේ හදවතේ ස්පන්දන වාර ගණන. නිරෝගී පුද්ගලෙකුගේ සාමාන්‍ය රුධිර පීඩනය රසදිය මිලිමීටර් 120ත් 80ත් ලෙස සලකනවා. දිනපතා රුධිර පීඩනය පරීක්ෂා කරන්නේ නම් සෑම දිනකම එකම වේලාවක් එයට යොදා ගන්න.